නිමල් වැඩට ගිහින් සවසට ගෙදර එනකොට හොඳටම මහන්සි. ඔහුට හැමදාම ඇහෙන්නේ එකම දේ. දවසක් ඔහුට හිතුණා මම විතරයිනේ මහන්සි වෙන්නේ. මේ ජීවන රටාවේ විශාල දෙයක් නැහැ කියලා. එක් දවසක් රාත්‍රියේ මම හදිස්සියෙම ඇහැරුණා. මං දැක්කේ බිරිඳ තවමත් මගේ ලෙඩ වෙච්ච ළමයා ළඟ ඉන්නවා. නිමල්ට ඒ මොහොතේ තේරුණා ඔහු මුදල් ගෙනෙන්නේ ගෙදරට. ඒත් ඇය ගෙනෙන්නේ ආදරය සහ කරුණාව කියලා. ඇයත් දවස පුරා වැඩ කරනවා, කෑම හදනවා, ගෙදර අස් කරනවා, ළමයින්ගේ වැඩ බලනවා, ඔහුගේ දෙමාපියන් ගැන බලනවා. ඒත් කවදාවත් මට මහන්සිය කියලා නැහැ. ඇයගේ මහන්සියට වැටුපක් නැහැ. ඇයගේ ආදරයට සීමාවක් නැහැ. ඔයා නැතිව මේ ගෙදර ගයක් නෙවෙයි. ඔයාට ස්තුතියි. ඇය hina වුණා. ඒ hinaවත් එක්කම ඔහුට තේරුණා ගෙදර සතුට තියෙන්නේ බිරිඳගේ හදවත ඇතුලේ කියලා. බිරිඳ කියන්නේ ගෙදර හදවත. ඇය කරන කැපවීම් ගොඩක් වෙලාවට පෙනෙන්නේ අඩුවෙන්. ඒත් ඒවා වටිනාම දේවල්. ස්තුතියි කියන වචනය, මම ඔයාට ආදරේ කියන වචනය ඇයට ලොකු ශක්තියක් වෙයි. මුදල් ගෙදරක් හදයි, ආදරය පවුලක් හදයි. ඔබේ බිරිඳ අදම අගය කරන්න.